සුබ දවසක් හැම දිනෙකටම. ඉතින් ඔයා මේ එකතු වෙලා ඉන්නේ මිරකියුලස් ලේඩිබග් කතා මාලාවේ අවසාන එපිසෝඩ් එකේ සිංහල තේරුම දැනගන්න. ඉතින් මම අද වීඩියෝට යන්න කලින් සරලවම ඔයාලට කියන්නම් අනිවාර්යෙන් ඔයා මීට කලින් අපේ එපිසෝඩ් එක බලන්න. ඒකත් මගේ channel එකේ තියෙනවා. එහෙම නැත්නම් මම description එකේ ඒ වීඩියෝ එක දාලා තියෙනවා. ඒක බලලා ඉන්න. මොකද 25 වෙනි එපිසෝඩ් එකත් එක්කම ලින්ක් කරලා තමයි, ඒ කියන්නේ අරක එක කොටස මේක දෙක කොටස විදිහට තමයි මේ 25 වෙනි එකයි 26 වෙනි එපිසෝඩ් එකයි මිරකියුලස් එකෙන් රිලීස් කරේ. ඉතින් ඒක බලලා આવොත් තමයි ඔයාට අද කොටස තේරෙන්නේ. මේ තමයි අවසාන කොටස. ඉතින් එහෙනම් මම හිතනවා දැන් ඔයා ඒකත් බලලා ආපු කෙනෙක් කියලා. ඒ නිසා අද අපි කතා කරමු රතජෝඩි කතා මාලාවේ සීසන් 6 එක කොහොමද ඉවරුනේ කියලා. මේ තමයි සීසන් 6 එකේ ෆයිනල් එපිසෝඩ් එක වෙන නෙමෙසිස්. කතාව පටන් ගන්න අපිට දකින්න හම්බෙනවා ආල්යා එයාගේ බලය යූස් කරලා එක එක දේවල් මවලා බලනවා. එයා ඇත්තටම මෙතනදී මේ මවලා බලන්නේ කවුද මේ කලින් හිටපු අකුමා කියලා. දැන් මේ එකපාර සීසන් 6 එක බලනවා පාරේ මම පොඩි මතක් කිරීමක් කරන්න. සීසන් 5 දී තාම ලංකාවේ යන්නේ මේ දවස්වලත් මේ හිරු එකේ යනවා සීසන් 4 එක. සීසන් 5 අවසානයේදී රතජෝඩි එහෙම නැත්නම් මේරිනේට් දැනගන්නවා කවුද ඇත්තටම මේ අකුමා වෙලා හිටියේ කියලා. මේ වෙද්දිත් අපි නම් දන්නවනේ අකුමා කියන්නේ ගේබ්‍රියල් එග්‍රස් එහෙම නැත්නම් ඒඩ්‍රියන්ගේ තාත්තා කියලා. ඉතින් මේරිනේට් කැමති වෙන්නේ නැහැ මේක ඒඩ්‍රියන්ටවත් එයාගේ හොඳම යාළුවා ආල්යටවත් තමන්ගේ දෙමව්පියන්ටවත් කියන්න. හේතුව ගේබ්‍රියල් කියන්නේ නරක කෙනෙක් කියලා කිව්වොත් ඒඩ්‍රියන්ට ගොඩක් දුක හිතෙන්න පුළුවන්. මොකද එයාගේ අම්මත් නැහැ. එතකොට හිටිය තාත්තත් නරක කෙනෙක් කිව්වොත් එයාට ගොඩක් එක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේරිනේට් මේ රහස හැමෝගෙම හැංගුවා. මොකද්ද ඒ රහස? ගේබ්‍රියල් තමයි අකුමා කියන රහස. ඉතින් ඕක මේ වෙනකන් ආල්යාගේ හිතේ තිබ්බා. ආල්යාගේ පවුලත් ගොඩක් දුක් විඳ මේ අකුමා නිසා. ඒ හින්දා ආල්යාට නිතරම ඕනේ වුණා හොයාගන්න කවුද මේ අකුමා කියලා. කලින් හිටිය කෙනා. මේ වෙද්දි සීසන් 6 එක වෙද්දි ඒ කියන්නේ ඒඩ්‍රියන්ගේ තාත්තා මරුණාට පස්සේ මේ සලම මිරකියුලස් එක ලයිලා ගන්නවා. ඔයාලට මතක ඇති මේ ඉන්නේ ලයිලා. මෙයා අපිට සීසන් 3 එකේ තමයි මුලින්ම හම්බෙන්නේ. මෙයා ගොඩක්ම කපටි කෙනෙක්, ඒඩ්‍රියන්ගේ තාත්තට වඩා නරක කෙනෙක්. මෙයා ගාව තමයි දැන් අකුමාගේ මිරකියුලස් එක තියෙන්නේ. වගේම එයාගේ නම දැන් ක්‍රිසලස්. ඉතින් මෙයා තමයි සීසන් 6 එක පුරාවටම දුෂ්ටයා විදියට පෙනී සිටින්නේ. ඉතින් ආල්යා බලන්නේ මේ අලුත් අකුමාව පරාද කරන්න කලින් කවුද ඇත්තටම පරණ අකුමා වෙලා හිටියේ කියලා. ඉතින් මෙතනදී ආල්යාට හොයාගන්න පුළුවන් වෙනවා මේරිනේට් හංගපු රහස ආල්යාගේ බලයෙන්ම. ආල්යා දැනගන්නවා මේ මෙතෙක් අකුමා වෙලා හිටියේ ඒඩ්‍රියන්ගේ තාත්තා වෙන ගේබ්‍රියල් ඇග්‍රස්ට් කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේරිනේට් රතජෝඩි විදිහට මොකක් හරි දෙයක් ඉවර කරලා ගෙදරට හොරෙන් ඇවිදන් එනවා. මේ අතරේදී මේරිනේට්ගේ අම්මයි තාත්තයි කතා කරනවා. ඉතින් කතා කරලා තියෙන ඇත්තටම මේරිනේට්ටයි ටිකීටයි පොඩි කැම ටිකක් ගේන්න. ඉතින් මේ දැන් ඔයාලා මේක පුදුම වෙන්න එපා. මම ඒකයි කිව්වේ කලින් එපිසෝඩ් එක බලලා එන්න කියලා. මොකද 25 වෙනි එපිසෝඩ් එකේ මේරිනේට් තමන්ගේ අනන්‍යතාවය තමන් රතජෝඩි කියන එක එයාගේ අම්මයි තාත්තටයි පෙන්නුවා. ඉතින් ඒ නිසා දැන් අම්මයි තාත්තයි දන්නවා තමන්ගේ දුව තමයි රතජෝඩි කියලා. ඒ නිසා තමයි මේරිනේට්ටයි එයාගේ කොම්මි වෙන මේ ටිකීටයි දෙන්නටම කැම හදලා අම්මයි තාත්තයි ගෙනත් දුන්නේ. ඉතින් ඔය කොටසත් එක්ක ඉවර වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒඩ්‍රියන් කෝල් එකක් ගන්නවා. ඒඩ්‍රියන් මේ ඇත්තටම කෝල් එකක් අරන් කියන්නේ එයාගේ තාත්තා ඇත්තටම වීරයෙක් විදිහට මරුණා කියලා තමයි ඒඩ්‍රියන් හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ඒඩ්‍රියන් මේ පොඩි එයාගේ ගෙදර තාත්තා වෙනුවෙන් කාමර දෙකක් වෙන් කරනවා කියලා මේරිනේට්ට කියනවා. ඒවලට මේරිනේට් දන්නවනේ තාත්තා දුෂ්ටයෙක් කියලා. ඉතින් ඒවලට මේරිනේට්ට හයියක් නැහැ ඒක ඒඩ්‍රියන්ට කියන්න. මොකද මේරිනේට් ඒඩ්‍රියන්ට කැමති නිසා. දැන් ආල්ලේ දැනගත්ත එයාගේ බලයෙන්. ඉතින් ඔය විදිහට දැන් ඒඩ්‍රියන් මේ අලුතෙන් ප්ලෑන් එකක් මේරිනේට්ට කිව්වට මේරිනේට් කැමති වෙන්නේ නැහැ ඒකට. ඉතින් එයාට එකපාරට තරහ ගිහිල්ලා ඒඩ්‍රියන්ට බයිනවා. එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට ආයේ මේරිනේට් තේරුම් ගන්නවා මෙතනදී ඒඩ්‍රියන් තමන්ගේ තාත්තා වෙනුවෙන් තමයි මේ දේ කරන්න යන්නේ. ඒඩ්‍රියන් මේ රහස දන්නේ නැහැනේ කියලා. ඉතින් ඒ නිසා ඒක සාමකාමීව විසඳෙනවා. ඉතින් ඊට පස්සේ සීන් එකේ අපි බලා ගන්න පුළුවන් ආල්යා එනවා මේරිනේට්ගේ ගෙදරට. ආපු ගමන් මෙයා එකපාරට එයාගේ නරි බලය ගන්නවා. අරගෙන මේරිනේට්ගෙන් නිකන් තර්ජනය කරනවා වගේ අහනවා. ඇයි ඔයා හොඳම යාළුවා වෙලත් මගෙන් මෙච්චර දෙයක් හැංගුවේ? ඇයි ඔයා ගේබ්‍රියල් එග්‍රස් තමයි කලින් හිටපු අකුමා කියන එක මගෙන් හැංගුවේ කියලා මේක මේරිනේට්ගෙන් අහනවා ආල්යා. ඉතින් මේරිනේට්ට මේ වෙලේ කියාගන්න දෙයක් නැහැ. ඒ වුණාට එයාත් ඊට පස්සේ තරහින් වගේ ගොඩක් අඬන්න කියනවා. මේක මම ඒඩ්‍රියන් වෙනුවෙනුයි හැමෝම වෙනුවෙනි තමයි මේ රහස ආරක්ෂා කරගත්තේ සමා වෙන්න කියලා. ඉතින් ආල්යාත් මේක පස්සේ තේරුම් ගන්නවා. හැබැයි මෙතනදී ආල්යා ටිකක් මේරිනේට්ට බයිනවා. ඉතින් ඒත් එක්කම මේරිනේට්ගේ නිර්මාණශීලී බුද්ධියට තවත් සුපිරි අදහසක් එනවා. ඒ තමයි අලුත් අකුමාව කොහොමද කොටු කරගන්නේ කියලා. ඔයා දන්නවා අකුමා සලඹේ කියවන්න නම් කාගේ හරි ඉමෝෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නරක හැඟීමක්. උදාහරණයක් විදිහට තරහක් දුකක් වගේ එකකදීනේ ඒ හෝල්ඩට පුළුවන් සලඹෙක් වෙලා ග්‍රහණයට ගන්න. ඉතින් මෙයාලා හදන්නේ මේරිනේට්ට මේ ඇති වුණු දුක නිසා එයා විසින්ම ග්‍රහණයට ලක් වෙලා
මේ අලුත් අකුම ඉන්න කොහෙද කියලා සුපිරි ප්ලෑන් එකක් ගහලා තමන්ගේ මිරකියුලස් ටීම් එකත් එක්ක ගිහිල්ලා මේ ලයිලව අල්ලගන්න. ඉතින් මේ ප්ලෑන් එක තමයි මෙතන ඉඳන් කතා කරන්නේ. මම ඔන්න මේ සීසන් 6 එකේ අවසාන එපිසෝඩ් එකට පාදගුණු ප්‍රධාන කතාව වලට මේ වෙනකන් කිව්වා. අපි බලමු මේ සුපිරි ප්ලෑන් එක කොහොමද වැඩ කරේ කියලා. මේ ප්ලෑන් එකේදී ඇත්තටම ඇත්ත මේරිනේට් නෙමෙයි අකුමා ගහන්න ලක් වෙන්නේ. මුලින්ම ආල්යා එයාගේ බලය යූස් කරලා මෙතනදී මවලා පෙන්නනවා ඇත් මේරිනේට්ලව දෙන්නෙක් විදිහට. මේ අවස්ථාවට ඊට කලින් පූස් කොල්ලටයි කුකුල් කොල්ලටයි මේ අශ්ව කොල්ලටයි එන්න කියලා තියෙන්නේ. ඉතින් මුලින්ම අශ්ව කොල්ලා යාගේ අර ඕන තරම් යන්න පුළුවන් දොරක් තියෙනවානේ. මේක අරගෙන මේරිනේට්ලා ගෙදරට එනවා. ඇවිල්ලා ඊට පස්සේ මේ කට්ටිය මේ ප්ලෑන් එක අහගෙන ඉන්නේ. දැන් මේ හැමෝම අර කනේ අර තියෙන මේ තමන්ගේ මිරකියුලස් වලින් ලයිව් කෝල් එකක් විදිහට තමයි ඉන්නේ. හැමෝම මේ ප්ලෑන් එක දැන් අහගෙන ඉන්නේ. ඉතින් මෙතනදී මං කලින් කිව්වා වගේ මුලින්ම නරිකෙල්ල කරන්නේ එයාගේ මවාපෑමේ බලය යූස් කරලා බොරු මේරිනේට්ලව දෙන්නෙක් මවනවා. ඒ කියන්නේ කවුරුත් අනිත් අය දන්නේ නැහැ මේරිනේට් ගණන්විතාවය. ඇත්තටම මේ වෙලාවේ ආල්යා එක්ක අපේ ඇත්ත මේරිනේටුත් ඉන්නවා. රතු චූටි වෙලාමයි. එයා ඒ වෙද්දි බලය යූස් කරලා රතු චූටි විදිහට ආල්යා ගාව ඉන්නවා. ආල්යා තව මේරිනේට්ලා දෙන්නෙක් මවලා අර පූස් කොල්ලටයි එතනින් අනිත් අයට කියනවා මේ එක්කෙනෙක් ඇත්ත මේරිනේට් අනිත් එක්කෙනා බොරුවට මවපු කෙනෙක් කියලා. ඉතින් ඒ හින්දා ඇත්ත මේරිනේට් මෙතන හැංගිලා ඉන්න කියලා අර බොරුවට මවාපාපු එක්කෙනාට තව දෙයක් කරනවා. ඒ තමයි ඔයාලා දන්නවා මේ විදිහට නරි මිරකියුලස් එකෙන් මවපු ඕනෑම දෙයක් පොඩ්ඩක් හරි ගෑවුනොත් ඒක දුමක් වගේ විනාශ වෙලා යනවා. ඉතින් හදිසියේ සටනක කොහෙ හරි එයාව එහෙම කොහෙ හරි ගෑවුනොත් මේක විනාශ වෙලා ගියොත් ලයිලා දැනගන්නවා මේ ඉන්නේ බොරු කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා කරන්නේ මේ කුකුල් මිරකියුලස් එකේ බලය යූස් කරලා මෙයාව කවුරු හරි ඇල්ලුවත් එයා විනාශ නොවන විදිහට වටෙන් ආරක්ෂාවක් ලබා දෙන එක. කුකුල් මිරකියුලස් එකේ බලයත් අන්න ඒ වගේ. ඒ කියන්නේ අනිත් මිරකියුලස් වල නැති ඒ අවස්ථාවන් වලට ගැලපෙන Tamanට කැමති බලයක් හිතලා යූස් කරන්න පුළුවන් මේ කොක් මිරකියුලස් එකෙන්. ඉතින් ওই විදිහට දැන් හැමෝටම මෙතන පෙන්වන්න මේරිනේට්ලා දෙන්නෙක් හිටියා. ඒ එක්කෙනෙක් ඇත්ත කියලා එයාට හැංගෙන්න කියලා අර තව අනිත් එක්කෙනා බොරු කියලා එයාට කුකුල් මිරකියුලස් එකෙන් ආරක්ෂාවක් දීලා එයාව තමයි දැන් මේ ග්‍රහණයට ලක් කරගන්න හදන්නේ. එයාව දුකෙන් ඉන්න විදිහට පොළඹවලා. ඉතින් ඇත්තටම මේ දෙන්නම නෙමෙයි ඇත්තම මේරිනේට් කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මොකද ඇත්තම කෙනා මේ වෙදි රතු චූටික බලය අරන් ආල්යා ගාව තමයි ඉන්නේ. මම හිතනවාට මේ කිව්ව එක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඊට පස්සේ සැලැස්මේ විදිහටම මේක දැනෙනවා අලුත් අකුමා වෙන ක්‍රිසලස්ට එයා ටක් ගාලා කරන්නේ එයාගේ අල්ට්‍රා අකුමා. ඒ කියන්නේ සාමාන්‍ය අකුමා කෙනෙක්ටත් වඩා බලවත් සලඹෙක්ව එවනවා මේ මේරිනේට්ගේ මනස පාලනය කරන්න. ඉතින් මේ විදිහට මේ ආල්‍ය නිර්මාණය කරපු බොරු මේරිනේට්ගේ මනසට ගිහිල්ලා කොහොමරි මෙයා නෙමෙසිස් කියන නමින් අකුමා ගහන්න ලක් වෙනවා. එපිසෝඩ් එකේ නමත් නෙමෙසිස්. මේ ග්‍රහණයට අහුණු මේරිනේට්ගේ නමත් නෙමෙසිස්ම තමයි. ඉතින් මේ ග්‍රහණයට ලක්වුණු බොරු මේරිනේට් ඇත්තරම හඬගවන්නේ ආල්යා. මොකද ආල්යාගේ බලයෙන් මවපු බොරු කෙනෙක් නිසා දැන් අනිත් මිරකියුලස් වීරයෝ හිතාගෙන ඉන්නේ ඇත්ත මේරිනේට් ගෙදර හැංගිලා කියලා. හැබැයි ඔයාලා දැන් දන්නවා ගෙදර ඉන්නෙත් බොරුවට මවපු කෙනෙක් කියලා. ඇත්ත කෙනා තමයි ආල්යා ගාව ඉන්නේ. මං කලින් කිව්වනේ. ඒකට ඔයාලට තේරුණා කියලා මං හිතනවා. ඉතින් ඔහොම ගියාට පස්සේ දැන් මෙයාලගේ මාස්ටර් ප්ලෑන් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි දැන් මේ වෙද්දි මේරිනේට් අකුම ගහන්නේ ලක් වෙලා. දැන් මේරිනේට් හැමතැනම හොයනවා ආල්යාව. මොකද ආල්යාට බැන්න කියලා. දැන් අකුම හිතාගෙන ඉන්නේ මේ හින්දා තමයි මෙයා දුකට පත් වෙලා හිටියේ කියලා. ඇත්තටම මේ රණ්ඩුව නිසා දුකට පත් වුණත් මෙයාලා මේ ප්ලෑන් එක කරන්නේ මිරකියුලස් කට්ටිය විතරයි දන්නේ මේක ප්ලෑන් එක කියලා. ඉතින් දැන් අකුම හොඳටම රැවටිලා ඉන්නේ. අකුම හිතනවා දැන් මේ මේරිනේට් මේ බලය අරගෙන ආල්යාව හොයනවා කියලා. ඒ විදිහට ආල්යත් එයාගේ අර මවාපාපු මේරිනේට් ලවා ආල්යාව හොයන විදිහට ආල්යාගේ ගෙදරට ගිහිල්ලා එහෙම හොයන විදිහට ලොකු රංගපෑමක් කරනවා. ඉතින් ඔහොම කරාට පස්සේ මෙතෙන්ට ආල්යා ගෙදර නැති බව දැනගත්තට පස්සේ නිනෝලාගේ ගෙදරවත් ආල්යා ඉන්නවද කියලා බලන්න මේ නෙමෙසිස් පියාඹලා යනවා. එතකොට අපේ පූස් කොල්ලයි මෙන්න මේ කීප දෙනා මෙතන රැකගෙන ඉඳලා මෙයාට යන්න දෙන්නේ. ඉතින් මෙතන පොඩි ෆයිට් එකක් යනවා. ඉතින් මේ ෆයිට් එකේදී අවාසනාවන්ත ලෙස මුලින්ම දෙන්නෙක් මේ නෙමෙසිස්ගේ බලයෙන් එයාට පුළුවන් මේ විදිහට එයාගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව ගල් කරන්න. ඉතින් ඒ විදිහට අපේ මිරකියුලස් හීරෝස්ලා දෙන්නෙක්ම ගල් වෙනවා. ඊට පස්සේ ටක් ගාලා අශ්ව කොල්ලා ඇවිල්ලා එයාගේ අර දොරටුවක් හදාගෙන ඒ අයට තව අනතුරක් නොවි බේරෙන්න පුළුවන් විදිහට එතනින් අරන් යනවා. ඒ වගේම මේක පූස් කොල්ලටත් වෙනවා. එයත් මෙතනින් ගල් වෙනවා. ඒ වගේම තමයි මේක ඇත්තටම මේ ඇත්ත මේරිනේට් ඇත්ත රතු චූටිටත් වෙලා මෙතනදී නෙමෙසිස් මේ මිරකියුලස් දෙක ගලව ගන්නවා.
ඉතින් ටක් ගාලා මෙතනින් රතු චූටිවත් ගන්න අශ්ව කොල්ලා එයා වාල්යට බාර දෙනවා. ඊට පස්සේ එයාගේ අනන්‍යතාවය කවුරු හරි දකි කියලා මේ වගේ පෙට්ටියක ඒ ගල්ලුණු පිළිමේ විදියට තියලා තියෙනවා. දැන් ඇත්තම මිරකියුලස් එක තමයි මේ නෙමෙසිස් කියලා ග්‍රහණයට ලක්වුණු මේරිනේට් විසින් ගලව ගත්තේ. දැන් ඊට පස්සේ ඊළඟ පියවර වෙන්නේ ලයිලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ මිරකියුලස් එක ගත්ත නිසා ඊට පස්සේ එයා හදන්නේ මේක තමන් ගාවට ගන්න. ඉතින් ඊට පස්සේ නෙමෙසිස්ට ලයිලා නියෝග කරනවා ඔතන තියෙන පොකුණ ගාවින් මිරකියුලස් එක තියලා යන්න කියලා. ඉතින් ඒ කිව්ව විදිහටම නෙමෙසිස් ඒ කරම්බු දෙක පොකුණ ඇතුළට දාලා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අපේ මිරකියුලස් ටීම් එකේ ඉන්න මකර ගෙල්ල තවත් සුපිරි ප්ලෑන් එකක කොටසක් විදිහට එයා මෙතන වෝටර් ඩ්‍රැගන්, ඒ කියන්නේ ජල මකර අවස්ථාවේදී මේ පොන්ඩ් එක ඇතුළෙම තමයි ඉන්නේ. හැබැයි අනිත් අයට පේන්නේ වතුර ගොඩක් වගේ. එයා බලාගෙන ඉන්නවා කවුද මේක ගන්න එන්නේ කියලා. මුලින්ම මෙතනට එනවා ළමයෙක්. ඒ ළමයා නිකන් බොරුවට මෙතන රඟපාල වගේ කරලා මේ මිරකියුලස් දෙක ලබා ගන්නවා. ඊට පස්සේ මේ ළමයා කරන්නේ මේ මිරකියුලස් දෙක ටොෆි කවර් එක ඔතලා මේක ටොපියක් වගේ හදාගෙන යන ගමන් මෙන්න මේ මෙතනින් තියාගෙන යනවා. මේ වෙද්දිත් මේක බලාගෙන ඉන්නේ මේ මකර කෙල්ල ජල මකර විදිහට. ඉතින් ඊට පස්සේ මෙතන ගිනිනිවන බටයෙක් වගේ හිටපු කෙනෙක් ඇවිල්ලා මේක අරගෙන යනවා. මෙතනදී මකර කෙල්ලට හරියට හොයාගන්න බැරි වෙනවා. මොකද මෙතන එක වගේ අය ගොඩක් ඉන්න නිසා එතනදී මිස් වෙනවා. හැබැයි ඊට පස්සේ මෙයා දිගටම ගිහිල්ලා මෙතනදී තව ඩෙස් එකක් උඩින් තියෙනවා මේ ගිනිනිවන බටය අර මිරකියුලස් දෙක ඔතපු ට්‍රොෆිය. ඊට පස්සේ ඒක අරගෙන යනවා ප්‍රෙග්නන්ට් වුණ ලේඩි කෙනෙක්. ඉතින් මෙතනින් මේ අර ප්‍රෙග්නන්ට් ලේඩි මේ කරම්බු දෙක ගත්තට පස්සේ එයා නෙමෙසිස්ට අණ කරනවා ඔයා දැම්ම රතු චූටිව ගල් කරපු එක අයින් කරන්න කියලා. මොකද එයාගේ ගල් කරපු එක අයින් වුණොත් විතරයි මේ මිරකියුලස් දෙකේ මේ ගල්ුණු ස්වරූපය අයින් වෙන්නේ. ඉතින් ඒ විදිහටම නෙමෙසිස් කරනවා. මෙතනින් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අලුත් අකුමට වෙස්සලා ගන්නත් පුළුවන්ද මන්දා කියලා. මොකද එයා මේ අකුම වර්ෂන් එකේ ඉද්දිත් නෙමෙයි මේ නෙමෙසිස් එක්ක කතා කරන්නේ. වෙනම රූපකින් ඉද්දි මේ ලයිලා ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වෙන්න විදියක් නැහැ නේ. ඉතින් ඒතර මෙතන එයාට තව විශේෂ බලයක් නැති කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. කොහොම හරි ඊට පස්සේ ඒ කිව්ව විදිහට නෙමෙසිස් ඒ කියන්නේ අර මෙරිනේට් අකුම ගහනේ ලකුණු බොරු කෙනා අන්න එයා ඒ කිව්ව විදිහටම කරනවා. ඒකත් අරගොල්ලන්ගේ ප්ලෑන් එක. ඉතින් ඒ විදිහට කරාට පස්සේ මේ ගල්ුණු රතු චූටිගේ ගල්ුණු ස්වරූපය නැති වුණ ගමන් එයා අපහු මෙරිනේට් බවට පත් වෙනවා. මොකද එයාගේ කරාඹුව ගලවලා තිබ්බ නිසා. ඒ වගේම තමයි එතකොට අර මේ ලයිලා ගාව තිබ්බ කරාඹු දෙක ආපහු සැබෑ ස්වරූපයට ඇවිල්ලා මෙතනදී ටිකිට් එළියට එනවා. ටිකිට් බය වෙනවා. ඒ වගේම ලයිලා ගොඩක් සතුටු වෙනවා. එයා අවසානයේදී මිරකියුලස් එක ගත්තා කියලා. හැබැයි ගයිස් මේ මිරකියුලස් දෙක දෙන්න කලින් අපේ අර බල්ලගේ මිරකියුලස් එකේ බලය තියෙන සබ්‍රිනා එයාගේ බලය යූස් කරලා අර බෝලයක් තියෙන ඇතේ අන්න ඒක යූස් කරලා මේ මිරකියුලස් දෙකේ ගාවලයි තිබ්බේ. ඔයා දන්නවා එතකොට ඕනම තැනක ඉඳන් ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ විදිහට එයා මේ මිරකියුලස් එකේ බලය යූස් කරලා ලයිලා මේ මිරකියුලස් එක පාවිච්චි කරනත් කලින්ම අවාසනාවන්ත ලෙස ලයිලාගෙන් ආපහු රතු චූටිගේ මිරකියුලස් දෙක හොරගම් කරනවා. ඒ වගේම ඒක ඊට පස්සේ ආල්ලා මෙරිනේට් දීලා ආපහු රතු චූටිගේ බලය ගන්න අවස්ථාව දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ප්ලෑන් එකේ පළවෙනි ස්ටෙප් එක ඉවර වෙනවා සාර්ථකව. ඊට පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන අර මීයාගේ මිරකියුලස් එක තියෙන එක්කෙනත් මේ කරාඹු අස්සේ පොඩි විදිහට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ බලය යූස් කරලා චූටි වෙලා ඉඳලා තියෙනවා. ඉතින් එයා මෙතනින් පැනලා හැමෝටම ලොකේෂන් එක ෂෙයා කරනවා. මෙතනට හැමෝම එන්න. මෙතන තමයි අකුමා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කට්ටියම මෙතන දැන් හැමෝම මේ අශ්ව මිරකියුලස් එකේ පෝටල්ස් ඉවර කරගෙන මේ පයිසියේ රහස් තැනට එන්න පටන් ගන්නවා. හැමෝම වට වෙලා හොගාලා හොයනවා. පැනලා යන්න නොදී මේ ලයිලා මේ විදිහට හොයා ඉද්දි රතු චූටි ගෑන්ගේ හැප්පෙනවා වඳුරු කොල්ලව. ඊට පස්සේ වඳුරු කොල්ලගෙන් ඇහුවාම කොයි පැත්තටද ගියේ කියලා එයා පෙන්නනවා එක පැත්තක්. ඊට පස්සේ රතු චූටි ඒ පැත්තට යනවා. ඉතින් කොහොම හරි මේ විදිහට හැමෝම කණ්ඩායම එකතු වෙලා මෙයාව හොයනවා. හැබැයි අවසානයේදී කාටවත් මෙයාව හොයාගන්න වෙන්නේ නැහැ. හැමෝම එකම තැනකට එනවා ලයිලා පැනගෙන. මොකද්ද මේ වුනේ? ඊට පස්සේ මෙතනින් හැමෝම අපහු එළියට යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර සීසන් 6 එකේ 25 වෙනි එපිසෝඩ් එක පටන් ගත්ත තැනම මෙයාලා අපහු කතා කර ඉන්නවා. ඉතින් මෙතනදී රතු චූටි හැමෝගෙම අහන්නේ කොහොමද අපි මෙච්චර සැලැස්ම හරියට කරලත් අන්තිම මොහොතේදී එයා ඉන්න තැන මිස් උනේ එයා කොහොමද පැනගත්තේ කියලා. ඉතින් මෙතනදී ඊට පස්සේ කට්ටියත් එයාලගේ තිබ්බ යෝජනාරාම මේවා කියනවා. ඒ වගේම ඊට පස්සේ රතු චූටි සහ මේ කට්ටිය අතරේ මේ විදිහට කතා කරද්දී එක තැනකින් මේ වඳුරු කොල්ලා අතින් අහනවා ඔයා මේ ඔයාලට මේ තව ටිකක් උත්සාහ කරා නම් හොයාගන්න තිබ්බනේ වගේ දෙයක් කියනවා. ඊට පස්සේ රතු චූටි අහනවා ඉතින් ඔයා මගේ ඇඟෙත් හැප්පුණා අපි හැමෝමත් වැඩ කරා ඉතින් අපිට කාටවත් හොයාගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ වඳුරු කොල්ලා කියනවා මම එතන හැප්පුන්නේ නැහැ කොටින්ම මම එතනට ආවේ නැහැ කියලා දෙයක් කියනවා.
මේ වෙලාවදි තමා මේරි රතචූටිට පොඩ් ලොකුම සැකයක් ඇති වෙන්නේ. ඉතින් එයා 17 කල්පනා කරද්දි තමයි එයාට මතක් වෙන්නේ. මෙයාට වාසනා බලෙන් මේ එපිසෝඩ් එකේදී හම්බුනේ දලබුවෙක්ගේ කී ටැග් එකක්. ඉතින් එයා වාසනාවේ බලේ එච්චර හිතුවේ නැතුව මේ ප්ලෑන් එක විදිහටමයි කරේ. හැබැයි මෙතනදී වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්. ඔන්න හොඳට අහගන්න. ප්ලෑන් එක මෙච්චර ගහලත් ඇයි ප්ලෑන් එක වැරදුනේ? මොකද්ද ලයිලා කරපු හොර වැඩේ? අර මුලින්ම මිරකියුලස් එක ගන්න ආපු ළමයයි. ඊට පස්සේ ආපු ගිනි නිවන බටයයි. ඊට පස්සේ ආපු අර ප්‍රෙග්නන්ට් ලේඩි කෙනයි මේ හැමෝම එක්කෙනෙක්. මේ තමා අලුත් අකූමා. එහෙම නැත්නම් ලයිලාගේ කපටි වැඩ. ඉතින් එයා මේ ඒ කියන්නේ කොටින්ම අර මිරකියුලස් එක ගන්න ආපු ළමයා වල්ල ගත්තා නම් එතනින්ම මේ මිෂන් එක මෙයාලා සක්සස්ෆුල් වෙනවා. ඉතින් එයා වල්ල ගන්න තමයි තිබ්බේ. ඒ වුණාට මෙයාලා කීරවත් හිතුවේ නෑ ඒ ළමයා මේ අලුත් අකූමා මිරකියුලස් එකේ අයිතිකාරයා කියලා. වෙස්සලාගෙන තමයි හිටියේ. එතකොට ඔයාලට පේන වෙදිනේ කලින් අකූමා වගේ නෙමෙයි මේ අලුත් අකූමට ගොඩක් බලයන් තියෙනවා වගේ මෙයාට මිනිස්සුන් විදිහට වෙස්මාරු කරන්න පුළුවන්. ඔන්න ඔය නිසාමයි අතනදී රතචූටිට වැඩක් වැරදුනේ. අර වඳුරු කොල්ලා කියලා ඇඟේ හැප්පිලා තියෙන ඇත්ත කෙනා නෙමෙයි. මේ බොරු විදිහට වෙස් බලාගෙන හිටපු අපේ ලයිලම තමයි. ඉතින් අකූමම තමයි මේ විදිහට බොරු පැත්තක් පෙන්නලා මෙතනින් පැනගෙන තියෙන්නේ. ඉතින් ඒකයි මෙයාලට මේ වැඩේ මිස් වෙලා තියෙන්නේ. ඇයි එතකොට මේ වාසනාවේ බලෙන් දලඹුවෙක් පෙන්නුවේ? දලඹුවගෙන් සංකේතවත් කරලා තියෙන්නේ අකූමා කියන්නේ සලඹ විශේෂයක්නේ. මේ සලඹයේගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් තමයි දලඹුවා කියන්නේ. පෝෂය දලඹුවා ඊට පස්සේ සුහුඹුලා සමනලේ ඔහොමනේ යන්නේ. ඉතින් අන්න ඒක තමයි මේ වාසනාවේ බලෙන් පෙන්නලා තියෙන්නේ. ඒක ඇත්ත ජීවිතයේදී අර යූස් වෙලා තියෙන්නේ අර ළමයා ඊට පස්සේ ආපු තරුණ කෙනා ඊට පස්සේ ආපු අර ප්‍රෙග්නන්ට් ලේඩි ඔන්න ඔය වගේ මිනිස්සුන්ගෙන් මේ ජීවන චක්‍රය මෙතන වාසනාවේ බලයෙන් අදහස් කරලා තියෙනවා. හැබැයි මේක මේරිනේට් තේරුම් ගත්තා නම් සමහරවිට මේ දේ නොවෙන්නත් තිබ්බා. කොහොම හරි සීසන් 6 එකේ ෆයිනල් එපිසෝඩ් එකේ මේ සුපිරි සටන මේ විදියට සමාප්ත වෙලා යනවා. ඒ වගේම ලයිලා පැන ගන්නවා. ඒ වගේම මේරිනේට් අර ඒඩ්‍රියන්ගේ තාත්තා තමා කලින් අකූමා කියන රහස මේ පාරත් ඒඩ්‍රියන්ගෙන් හංගනවා. හැබැයි අර මුලදී ආල්ලා දැනගත්තා. ඉතින් ඔහොම තමා මේක අවසාන එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් ඇත්තටම කවුරුත් නොහිතූ විදිහට ගොඩක් දේවල් වෙනස් වුණා. මේරිනේට්ගේ අනන්‍යතාවයගේ අම්මයි තාත්තයි දැනගත්තා. ඒ වගේම අලුත් අකූමට ගොඩක් බලයන් තියෙනවා කියලා පොඩි ඉඟියක් හම්බුණා. ඉතින් දැන් මේ මම කතා කරන්නේ සීසන් 7 එක ගැන පොඩි ඉඟියක්. සීසන් 7 එකේ මෙතන ඉඳන් දිගට කන්ටිනියු වෙවි. මම දන්නේ මිරකියුලස් ලේඩිබග් එකේ සීසන් 8 එකක් නම් එයිද කියලා. කොහොම හරි සීසන් 7 එකක් අනිවාර්යෙන්ම එනවා. එන දවසක් මම කියන්නම් නොවැම්බර් 20 වෙනිදා තමයි සීසන් 7 එකේ පළවෙනි එපිසෝඩ් එක රිලීස් වෙන්නේ ඩිස්නි channel එක හරහා. ඉතින් ඒ හින්දා අපිට ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට සීසන් 6 එකේ ෆයිනල් එක වෙනකම් මම මේ ගෙනාවු සම්පූර්ණ සිංහල රිවිව් එක හොඳින් තේරෙන්න ඇති කියලා. එහෙනම් guys මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එකත් subscribe කරලා bell icon එකත් all කරලා වීඩියෝ එකට like එකකුත් දාලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා ඉන්න සුබ දවසක් හැම දිනෙකටම.